සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ඔයාලට සැරකෑවක් විදිහට කරන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන තමයි ඔයාලා බලන්න ආවේ. මේ රෙසිපි එකට මුලින්ම අපට චොක්ලට් අවශ්‍ය වෙනවා. මම මේ විදිහේ dark compound chocolate එකක් තමයි අරගෙන තියෙන්නේ. ඒකෙන් මම මේ විදිහට සිහින්ම ග්‍රේට් කරගෙන ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒ වගේම අපට බටර් හෝ මාගරින් වලින් ග්‍රෑම් 100ක් අවශ්‍ය වෙනවා. මම අරගත්තේ මාගරින්. දැන් අපි මේ ටික ඩබල් බොයිල් කරගන්න ඕන. දැන් මම මේ විදිහට භාජනයකට වතුර සල්පයක් එකතු කරලා ගොඩක්ම අඩු කින්දරේ මේ විදිහට රත් කරගන්නවා. ඊට පස්සේ අපේ බටර් සහ චොක්ලට් තියෙන භාජනයක උඩින් තියාගෙන මෙන්න මේ විදිහට අපි මේක මෙල්ට් කරගන්න ඕන. මම අද ඔයාලට චොක්ලට් ලාවා කේක් හදන විදිය තමයි කියලා දෙන්න මේ ලෑස්ති වෙන්නේ. මුල්ම පියවර විදියට මෙන්න මේ විදිහට චොක්ලට් සහ අපි මාගරින් ටික හොඳට මේ වගේ ඩබල් බොයිල් කරලා දිය කරගන්න ඕන. දැන් අපි මේ හදාගත්ත මිශ්‍රණය හොඳටම නිවෙන්න තියාගන්න ඕන. ඒ ටික නිවෙන්න පැත්තකින් තියලා මේ විදිහට භාජනයකට අපි බිත්තර දෙකක් කඩලා වෙන් කරගන්න ඕන. බිත්තර ටික මේ විදිහට හොඳට විස්ක් කරගන්න. විස්ක් එකක් නැත්නම් ගැරප්පකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් බීටරෙන් උනත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේ බිත්තර මිශ්‍රණයට මම සීනි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. ඒකත් මේ විදිහට හොඳින් විස්ක් කරගන්න ඕන. අපි මේක තවත් රසවත් කරගන්න වැල්ලා බිඳු කීපයක් එකතු කරගන්නවා. වැල්ලා ටිකක් එකතු කරගෙන මේ වගේ හොඳට තවත් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපි මේකට දිය කරගත්ත චොක්ලට් මිශ්‍රණයත් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට චොක්ලට් මිශ්‍රණය එකතු කරගෙන ඒකත් අපි මේ වගේ හොඳට කලවම් කරගන්න ඕන. දැන් මම මේකට පාන් පිටි ග්‍රෑම් 40ක් එකතු කරගන්නවා. ඊට පස්සේ කොකෝ පවුඩර් වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. කොකෝ පවුඩර් එකතු කරගන්න එක අනිවාර්ය නැහැ. නමුත් චොක්ලට් රසය තවදුරටත් ඉස්මතු කරගන්න පුළුවන් කොකෝ පවුඩර් ටිකකුත් මේකට එකතු කරගත්තම පාන් පිටි සහ කොකෝ පවුඩර් එකතු කරගත්තට පස්සේ කැටි ගතිය නැති වෙනකම්ම හොඳට විස්ක් කරගන්න ඕන. විස්ක් එක පාවිච්චි කරනවා නම් ඔයාලට මේ වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් බීටර් එක පාවිච්චි කරන්න. මේ විදිහට අවසානයේ මෙන්න මේ වගේ ගොඩ දියාරුත් නැති ගොඩක් ඝනත් නැති මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි ඔයාලට ලැබෙන්නේ. දැන් අපි මේක මෙන්න මේ වගේ බේක් කරන්න පුළුවන් කප්ස් වලට එකතු කරගන්න ඕන. මම මෙතනදී ලාවා කේක් හදන්නම භාවිතා කරන ෆොයිල් කප් එකකට තමයි මේවා එකතු කරගන්නේ. මේ කප්ස් වලට ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් නම්බර් එකක් මම මේ විදිහට දාන්නම්. තිරේ දිසෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට ඕඩර් එකක් දාලා ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. අපි මේ හදාගත්ත මිශ්‍රණය මේ කප්ස් වල තුනෙන් එකක් වගේ පිරෙන මට්ටමට තමයි එකතු කරගන්නේ. මොකද අපි මේ කේක් එක බේක් කරගන්නකොට මේක ටිකක් උඩට පිම්මිලා එනවනේ. ඒ වගේම මම මිශ්‍රණයෙන් කොටසක් මෙන්න මේ වගේ ස්ටීම් කරන්න පුළුවන් ප්ලාස්ටික් කප් එකටත් එකතු කරගෙන තියෙනවා. මම මේක ස්ටීම් කරලා ඔයාලට හදන්න පුළුවන් විදිය පෙන්වන්නම්. දැන් මම සෙල්සියස් අංශක 150ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 8ක් මේ ලාවා කේක් කප්ස් ටික බේක් කරගන්නවා. ඒ වගේම රයිස් කුකර් එකේ පහළ කොටසෙන් මෙන්න මේ වගේ හුමාලේ එන්න පටන් ගත්ත අවස්ථාවේ මේ කප් එක තියලා විනාඩි 8ක් මේක ස්ටීම් කරගන්න ඕන. දැන් අපි බලමු මේ විදිහට විනාඩි 8ක් ඇතුළත කාලය තුල මෙන්න මේ වගේ මේ ලාවා කේක් එක පිම්බිලා එනවා වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ oven එකක් නැති කෙනෙකුට මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ස්ටීම් කරලා වුණත් හදා ගන්න පුළුවන්. නමුත් බේක් කරලා හදාගන්න ලාවා කේක් එකේ තියෙන පෙනුමම ස්ටීම් කරලා හදාගන්නකොට අපට අරගන්න බෑ. ක්‍රම දෙකේදීම අපට වෙනස් පෙනුමක් තමයි දෙකෙන්ම ලැබෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් ස්ටීම් කරාට පස්සේ මේකේ තියෙන පෙනුම. බේක් කරන්න oven එකට දාගත්ත කාල සීමාවම තමයි විනාඩි 8ක් මම මේක මේ විදිහට ස්ටීම් කරගත්තා. දැන් අපි බලමු මේ හදාගත්ත ලාවා කේක් වල ඇතුළත පෙනුම කොහොමද කියලා. මම සාමාන්‍යයෙන් ගොඩාක් තෙත ගතියට නෙමෙයි මේ ලාවා කේක් එක හදාගත්තේ. ගොඩක් වෙලාවට හදාගන්න ලාවා කේක් එක මෙන්න මේ වගේ උඩින් කඩලා ගන්නකොට ඇතුළත මිශ්‍රණය සම්පූර්ණයෙන්ම දියාරු ගතියනේ තියෙන්නේ. ඒ ක්‍රමය හොඳයි. අපි එදිනෙදා හදාගෙන එදිනෙදා කෑමට ගන්නවා වගේ නම් ගොඩක් වෙලාවට හොඳයි. නමුත් අපි සැඬකියාවක් විදියට කරනකොට මෙන්න මේ වගේ ගොඩාක් ලාවා ගතියට තියෙනකොට අපි මේක දාන්නේ වෙළඳපළටනේ. ඉතින් වෙළඳපළේ මේක කොයිතරම් දවසක් විකිනෙන්නේ නැතුව තියෙන්න පුළුවන්ද කියලා අපට හරියටම කියන්න බෑ. බොහෝ දුරට ගොඩාක් තෙතමනට තියෙන කෑම වර්ගවල ඉක්මනින් බැක්ටීරියා වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම දියාරු මට්ටමට තියෙනවා නම් මේ ලාවා ගතිය ඔයාට මේක දවස් 3කට වැඩිය ෂොප් එකක තියන්න අමාරු වෙනවා.
ඉතින් ඔයාට පුළුවන් ගෙදර කෑමට හෝ ව්‍යාපාරයකට ගැලපෙන විදිහට මේ ලවා කේක් රෙසිපි එක try කරන්න. ඉතින් මම හිතනවා අද දවසේ මගේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ආයෙමත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම කෑම කල් තබා ගැනීම ගැන ඉගෙනීමට අවශ්‍ය අයට පුළුවන් මේ පෙන්වන නම්බර් එකට WhatsApp message එකක් දාලා වැඩසටහනට සම්බන්ධ වෙලා මේ වගේ කෑම කල් තියා ගන්න විදිය ගැන ඉගෙන ගන්න.